ඔයත් කැමතිද ඔයා ගාව ඉන්න ෆයිටර්ස් මාළු වගේ කලර්ස් වැඩි කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලාම කොහොමද වෙන්නේ කියලා කතා කරමු. හරි යාළුවනේ. මේ ෆයිටර්ස් මාළුන්ගේ කලර් එක ඒ වගේම fins වර්ධනය කරගන්න ඕන නම් අපි කරුණු තුනක් ගැන අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි එක තමයි ආහාර, දෙවෙනි එක මෙයාට ලබා දෙන ටැංක් සෙටප් එක, එයාගේ පරිසරය, තුන්වෙනි එක තමයි වෝටර් ක්වොලිටි එක. ඉතින් අපි මේ තුනෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ එක සහ දෙක. ඒ කියන්නේ ආහාර සහ ටැංක් සෙටප් එක ගැන ගොඩක් කතා කරමු. මේ වීඩියෝෙන් අපි මේ කරුණු තුන ගැනම කතා කරනවා. ඉතින් අපි දැන් මුලින්ම කතා කරමු මේ ෆයිටර්ස් මාළුන්ට දෙන්න ඕන කෑම. ඉතින් මේ ෆයිටර්ස් මාළුන්ට ඔයාට පුළුවන් හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් දෙන්න. ඉතින් ගොඩක් අය මෙහෙම කරනවා මේ මෙයාලගේ කලර්ස් ගන්න කියලා බ්ලඩ් වර්ම්ස් අනම්මනම් ෆීඩ් කරනවා. ඉතින් ඇත්තට මේ වයින් කලර්ස් එනවා. ඒ වගේම මාළුව හොඳට ශක්තිමත්ව පිරිපුන්ව හැදෙනවා. ඉතින් ඒක ඔයාලා කරන්න කැමති නම් ඔයාලට පුළුවන් ලයිව් ෆීඩ් කරන්න. ඉතින් ලයිව් ෆීඩ් වැඩේට අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් මේ අපේ ෆයිටර්ස් මාළුන්ගේ කලර් එක සහ වරල් වර්ධනය කරගන්න වැඩේට පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඉස්සෝ කූණු ඉස්සෝ වගේ දෙන්න. ඉස්සෝ දෙන එක ඇත්තටම ගොඩක්ම හොඳයි. මමත් පෞද්ගලිකව try කරනවා. ඒක ගොඩක්ම සාර්ථකයි. ඉතින් ඉස්සෝ ඔයාලට පුළුවන් චූඩිම කෑලි වල ෆයිටර්ස් මාළුවෙක්ට කන්න පුළුවන් size එකට චූඩිම කෑලි වලට කඩලා ඔයාලට පුළුවන් මෙයාලට සාමාන්‍ය දවසට දෙපාරක් වගේ ඕවර් ෆීඩ් වෙන්නේ නැතුව වෙන ෆීඩ් කරන්න. ඒ වගේම ඊට අමතරව මම කලින් කිව්වා වගේ කෝනිසු දෙන්නත් පුළුවන්. ගොඩක් දෙන්න එපා. වතුර ජරා වෙන්න බලලා එහෙම දෙන්න එපා. මාළුන්ට කන්න පුළුවන් size එකට කඩලා ෆීඩ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මම කලින් කිව්වත් වගේ හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් අපේ ෆයිටර්ස් මාළුන්ට ලබා දෙන්න. ඉතින් අපි ඊළඟට කතා කරමු මෙයාලගේ ටැංක් සෙටප් එකෙන් කොහොමද මෙයාලගේ කලර් එක සහ වරල් වර්ධනය කරගන්න කියලා. ඉතින් මේ ටැංක් සෙටප් එකෙන් ගොඩක්ම මෙයාලගේ කලර් එක තමයි අප් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ ෆයිටර්ස් මාළුන්ට ඩාර්ක් වෝටර් ටැංක් සෙටප් එකක් වගේ හදලා දෙන්න. ඉතින් ඔයාලා බලන්න ඩාර්ක් වෝටර් ටැංක් සෙටප් එකකට දාලා සාමාන්‍යයෙන් ඔයාගේ ෆයිටර්ස් මාළු වගේ කොච්චර වෙනසක් වෙනවද කියලා. ඒ වගේම අඳුරු, ඒ කියන්නේ බේසමකට වගේ දාලා බලන්නකෝ ඔයාගේ ෆයිටර්ස් මාළු වගේ කොහොමද කලර්ස් අප් වෙන්නේ කියලා. වීදුරු වලින් පේන ටැංක් එකකට වගේ දැම්මට වැඩිය ඔයාලට පුළුවන් දෙපැත්තෙන් වැහිලා තියෙන හොඳට ප්ලාන්ටඩ් පොන්ඩ් එකකට වගේ දැම්මොත්, ඒ වගේම හොඳ අඳුරු කලින් කිව්වත් වගේ බ්ලැක් වෝටර් ටැංක් සෙටප් එකකට වගේ දැම්මොත් ඔයාලගේ ෆයිටර්ස්ගේ සෑහෙන්න කලර් වල අප් එකක් බලා ගන්න පුළුවන්. වීදුරු ටැංකි එක ගන්නව නම් ඔයාලට පුළුවන් පිටිපස්ස වීදුරුව සාමාන්‍යයෙන් මොකක් හරි එකකින් කළු පාට හිටින්න වහලා ඊට පස්සේ ඔයාට පුළුවන් කොට්ටම්බකොළ ටැංක් එකට එකතු කරගන්න. කොට්ටම්බකොළත් එක්ක අනිවාර්යයෙන්ම පැල වර්ගත් එකතු කරගන්න මතක තියාගන්න. බේසමක වුණත් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. කොට්ටම්බකොළ දාලා හොඳට පැල දාලා තියන්න. මම කියනවට වීදුරු ටැංකියකට වැඩිය බේසමක වගේ එහෙමත් නැත්නම් ඔය පැල හිටවන්න ගන්න සිමෙන්ති බෝල් තියෙන්නේ අන්න ඒ වගේ ඒක වගේ ඔයාගේ ෆයිටර්ස් මාළුව දාලා තිබුණොත් අනිවාර්යයෙන්ම හොඳ ගෲවින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ආහාර, ඊට පස්සේ මේ වගේ හොඳ ටැංක් සෙටප් එකක්, ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිටර්ස් මාළු වගේ ටැංක් එකේ වෝටර් ක්වොලිටි එක ගැනත් ඔයා බලන්න වග බලා ගන්න ඕනේ. ජරා වතුර එක නම් කීයටවත් වගේ ෆයිටර්ස් මාළුව හදන්න බෑ. ඒ වගේම පාට වැඩි කරගන්න තියා මුකුත්ම කරන්න බෑ. ඒ නිසා හොඳට වගේ ෆයිටර්ස් මාළුව ඉන්න ටැංක් එක නැත්නම් බේසම මොකක් හරි ඒකේ තියෙන වතුර හොඳද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. දිනපතා ওই විදිහට වතුර, ඊට පස්සේ කෑම, ටැංක් සෙටප් එක මේ විදිහට ඔයාලට පුළුවන් හදලා ඔයාලගේ ෆයිටර්ස් මාළුවගේ කලර් එක ඒ වගේම වරල් වර්ධනය කරගන්න. ඉතින් සාරාංශයක් විදිහට කියන්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆයිටර්ස් මාළුවගේ කලර්ස් සහ වරල් වර්ධනය කරගන්න ආහාර විදිහට දෙන්න. ඉස්සෝ, ඒ වගේම ඉස්සෝ දෙද්දී මම කලින් කීවත් වගේ විස්තරාත්මකව මම කීවා පොඩි කෑලි වලට දෙන්න. ඒ වගේම කූනිසෝ දෙන්න පුළුවන්. ඒ වගේම හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ටැංක් සෙටප් එක ගැන කතා කරනකොට ඔයාට පුළුවන් අඳුරු ටැංක් සෙටප් එකක් හදලා දෙන්න. කොට්ටම්බකොළ දාපු පැල හොඳට තියෙන ටැංක් සෙටප් එකක් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම වතුරේ ගුණාත්මක භාවය හොඳට තියාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි අපේ ෆයිටර්ස් මාළු පාට සහ
වරල් වර්ධනය කරගද්දි අපි බලන්න ඕන දේවල්. ඉතින් මේ වීඩියෝෙන් ඔයා මොන හරි දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා channel එකත් එක්ක එකතු වෙන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්. හරියනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ වෙමු.